දවසක් හැන්දෑවක එක්තරා මහත්මයෙක් මුහුදු වෙරළ දිගේ සැහැල්ලුවෙන් ඇවිදගෙන යනවා. හරිම සංසුන්ව මෙහෙම ඇවිදගෙන යනකොට ඔහු හරි අපූර්ව දෙයක් දකිනවා. ඒ තමයි එක හුරුබුහුටි පුංචි දරුවෙක් වැල්ලේ තිබිලා අහුලගත්ත මොනවදෝ දෙයක් හරිම පරිස්සමට මුහුදට වීසි කරනවා. බොහොම බැරෑරුම් මූණකුත් හදාගෙන මේ පුංචි දරුවා කරන දේ දිහා ඔහු ටික වෙලාවක් කුතුහලයෙන් බලාගෙන හිටියා. ඊට පස්සේ හෙමින් කිට්ටු කරලා පුංචි දරුවගෙන් ඇහුවා මොනවද ඔයා මේ කරන්නේ කියලා. මම මේ තාරිකා මාළුවන්ව ආපහු මුහුදට දානවා. අද ටිකක් රැල්ලසර වැඩි. ඉතින් තාරිකා මාළුව ඔක්කොම වෙරළට ගහගෙන ආවෙත්. ඉක්මනට මම එයාලව ආපහු මුහුදට දැම්මේ නැත්නම් එයාලා මැරේවි. පුංචි දරුවා කට හදහත උත්තර දුන්නා. අර මහත්මයා කල්පනා කළා. ටිකක් වෙලා කල්පනා කරලා දරුවට මෙහෙම කිව්වා. පුතා, ඔයාට තේරෙන්නේ නැද්ද? මේ මුහුදු වෙරළ හැතැම්ම ගානක් දිගයි. ඒ හැම වෙරළකමත් තාරිකා මාළුවෝ 100 ගානක් ගොඩ ගහලා ඉන්නවා. ඔයාට ඒක වෙනස් කරන්න බෑ. අර පුංචි දරුවා බොහොම සාවධානව මේ කතාව අහගෙන හිටියා. ඊට පස්සේ තවත් එක තාරිකා මාළුවෙක්ව අහුලගෙන ඈත මුහුදට වීසි කළා. මං ඒ තාරිකා මාළුවගේ ජීවිතයට වෙනසක් කළා. පුංචි දරුවා බොහොම ලස්සනට hina වෙලා එහෙම කිව්වා.